හරි. හොඳයි ආයිබෝවන් දරුවනේ අපි අද කතා කරන්නේ 9 ශ්‍රේණිය සංඛ්‍යා රටා පළවෙනි පාඩම. සංඛ්‍යා රටා අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවා. හ්ම්. බලමු. සලස් කරමු. හරි. සංඛ්‍යා රටා අපි මීට කලින් ඕප්‍රාන්තිවලදී ඉගෙනගෙන තියෙනවා. මොනවද? අපි ඉගෙනගෙන තියෙනවා එක එක විදිහේ සංඛ්‍යා රටා හදන්න. එතකොට උදාහරණයක් විදිහට අපි පොඩි පන්තිවල එක එක රටා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ටිකක් ලොකු වෙනකොට මතකද අපි ඉගෙන ගත්තා. චක්කරේ දෙකෙහි ගුණාකාර 2 4 6 8 10 12 යන ආදී වශයෙන් මේ විදිහට දෙකේ ගුණාකාර ඉගෙන ගත්තා. ඊළඟට තුන් වරක් චක්කරේ 3 6 9 12 මේ යන ආදී වශයෙන් අපි ඉගෙන ගත්තා තුනෙහි ගුණාකාර 4 ගුණාකාර ඊළඟට 10 20 30 40 මතකද පුංචි කාලේ අපි සෙල්ලම් කරද්දි ඔට්ටු දුවද්දි එහෙම අපි ගණන් කරන්නේ 10 20 30 40 50 60 මේ තියෙන මොනවද මේ 10 ගුණාකාර. මෙන්න මේ විදිහට අපිට සංඛ්‍යා රටා කිව්වහම එක එක විදිහේ සංඛ්‍යා රටා තියෙනවා. මේ සංඛ්‍යා රටාවල තියෙන විශේෂත්වය තමයි මේ සෑම සංඛ්‍යා දෙකක් අතරම වෙනස අන්තරය. සෑම සංඛ්‍යා දෙකක් අතරම වෙනස එහෙම නැත්නම් අන්තරය මේ සංඛ්‍යා රටාවලදී සමානයි. දැන් මේ දෙකෙහි ගුණාකාර ගත්තොත් ඕනෑම සංඛ්‍යා දෙකක් අතර පොදු අන්තරය. අපි ඒකට කියනවා පොදු අන්තරයක් කියලා. හැමෝටම තියෙන එකම අන්තරයක් වෙනසක්. සංඛ්‍යා දෙකක් අතර වෙනසක්. එතකොට මෙයාගේ පොදු අන්තරය 2යි. ඊළඟට තුනෙහි ගුණාකාර ගත්තොත් පොදු අන්තරය 3යි. 10 20 30 40 මෙන්න මේ සංඛ්‍යා රටාවේදී පොදු අන්තරය 10යි. මෙන්න මේ විදිහට අපිට පොදු අන්තරය එනවා. ඊළඟට අපි එතකොට මතක තියාගන්න ඕන කාරණාව තමයි මෙන්න මෙතනදී පොදු අන්තරය කියන්නේ මොකක්ද? පොදු අන්තරය කියලා කියන්නේ පළමු පදය හැර ඕනෑම පදයක් අඩු කරනවා ඊට පෙර පදය. ඒ කියන්නේ අපි සැලකමුකෝ මෙන්න මේ අපිට හුරු පුරුදු ගොඩාක් දන්න සංඛ්‍යා රටාව 2 4 6 8. දැන් මෙයාගේ පොදු අන්තරය 2යි කියන කාරණාවත් අපි දන්නවා. අපි පළමු පදය ගත්තොත් ඊට පෙර පදයක් නැහැනේ. අන්න ඒකයි අපි මෙතන සඳහන් කරන්නේ පළමු පදය හැර ඕනෑම පදයක් කියන එක. අපි ගමු දෙවනි පදය. එතකොට 4යි. ඊට කලින් පදය හැම වෙලාවෙම ඊට කලින් පදයෙන් තමයි පොදු අන්තරය අපි හොයාගන්නේ. එතකොට 4 ඍණ 2 2යි කියලා අපිට උත්තරේ එනවා. ඒකට පොදු අන්තරය මතක තියාගන්න මොකක්ද? පළමු පදය හැර. මොකද පළමු පදය හැර කියලා කියන්නේ ඊට කලින් එක්කෙනෙක් එයාට කලින් එක්කෙනෙක් සංඛ්‍යා රටාවක නැති නිසා. පළමු පදය හැර ඕනෑම පදයක් අඩු කරනවා ඊට කලින් එක්කෙනාගෙන් පෙර පදය. හරි. සංඛ්‍යා රටා ගැන කතා කරොත් ওই ටික තමයි තියෙන්නේ. ඒ කියන්නේ ওই ටික තමයි කියන්නේ සංඛ්‍යා රටා ගැන අපිට හඳුන්වන්න තියෙන්නේ ඔන්න ওই කාරණා ටික. අපි පාඩම ඉස්සරහට යමු. අපි බලමු අපි මුලින්ම මේ ටික ඉරේස් කරගෙන ඉමු. ඉස්සරහට යමු පාඩමේ. ඊළඟට අපි කතා කරනවා සංඛ්‍යා රටාවක සාධාරණ පදය. දැන් මේගොල්ලන්ගේ හැමෝගෙම පොදු අන්තරයත් සමානයි. ඒ නිසා අපි මේගොල්ලන්ට කතා කරන්න පුළුවන් දරුවනේ සාධාරණ පදයක්. අපි ගමු සංඛ්‍යා රටාවක පළමුවෙනි පදය. අපි මේක හැම තැනදීම අංකණය කරන විදිහ එකයි. ඒ කියන්නේ ලෝකේ ඕනම කෙනෙක් මේ ගාන හැදුවොත් මේ විදිහට තමයි මේක අංකණය කරන්නේ. පළවෙනි පදේ අපි T අකුරෙන් ටර්ම් එක කියන එක T1 කියලා අංකණය කරනවා. දෙවෙනි පදේ එහෙනම් T2. තුන්වෙනි පදය T3. ඔය විදිහට අපි හිතමු 50 වෙනි පදය T50. 59 වෙනි පදය අපිට මෙයාව සලකන්න පුළුවන් T59. හරි. ඔන්න ওই ටික තමයි සංඛ්‍යා රටාවක සාධාරණ පදේ. අපි පටන් ගන්නෙදී අපි මුලින්ම T කියන්නේ මොකක්ද? ටර්ම් එක කියන්නේ මොකක්ද කියන එක අඳුරගත්තා. අපි උදාහරණයක් විදිහට කතා කරනවා මෙන්න මෙයාව. 5 11 17 23 කියන සංඛ්‍යා රටාවේ මෙන්න මේ අනුක්‍රමයක් කියලා අපි ඒකට තව විදිහකට කියනවා අනුක්‍රමයක් කියලා. මෙන්න මේ අනුක්‍රමයේ පළවෙනි පදය අපිට ගන්න පුළුවන් මොකද්ද? පළවෙනි පදේ T1 සමානයි 5යි. දෙවෙනි පදය ඒ කියන්නේ T2 සමානයි 11යි. තුන්වෙනි පදය T3 සමානයි 17ක් වෙනකොට හතරවෙනි පදය T4 සමානයි 23යි කියලා අපිට ලියන්න පුළුවන්. ඒ වගේම අපි මෙතනම
බලමු මෙයාගේ මොකද්ද පොදු අන්තරය අපි කතා කරා දැන් කලින් පොදු අන්තරය. පොදු අන්තරය සමානයි පළමු පදය හැර ඕනෑම පදයක්. මම මෙන්න මේ 17 තෝරගන්නවා. 17න් අඩු කරන්න ඕන. එයාට කලින් ඉන්න එක්කෙනා කවුද? 11. 17න් 11 ගියාම අපිට උත්තරේ එනවා 6යි කියලා. එතකොට ඔන්න ඔහොම තමයි අපි සංඛ්‍යා රටාවක පද අංකණය කරන්නේ. ඒ වගේම පොදු අන්තරය හොයන හැටි ගැනත් ඔන්න දැන් අපිට අවබෝධයක් තියෙනවා. අපි දැන් මේ ටික ඔක්කොම ඉරේස් කරගමු ආයෙත් පාරක්. ඊළඟට අපි කතා කරනවා සාධාරණ පදය දී ඇති විට සංඛ්‍යා අනුක්‍රමය ගොඩනැගීම. අපිට දීලා තියෙනවා සාධාරණ පදයක්. මෙයාව ඕනම විදිහකට ඒ කියන්නේ මේ අපි කතා කරන සංඛ්‍යා අනුක්‍රමයේ එහෙම නැත්නම් සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් මෙයාගෙන් අර්ථ දක්වන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. මොකෙන්ද? tn සමානයි 2n ධන 3 කියන පදයෙන් අපිට මෙයාව අංකණය කරන්න පුළුවන් කියන එක. අපි අදෙන්දි කතා කරේ නැහැ. එක දෙයක් අපිට මග ඇරුණා. මොකද්ද? සංඛ්‍යා රටාවක දැන් පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය ඔය විදිහට වෙලා අපි කතා කරොත් n වන පදය අපි දන්නේ නැහැ මෙයා කවුද කියලා. අන්නේ n වන පදය තමයි අපි tn කියලා කතා කරන්නේ. එතකොට මෙයාටම තමයි අපි පොදු පදය, එහෙම නැත්නම් n වන පදය තවත් ආකාරයකට කිව්වොත් සාධාරණ පදේ කියලත් කියන්නේ. හොඳයි. අපි බලමු මේ අපිට දීලා තියෙන ගානේදී අපිට සාධාරණ පදේ දීලා තිනවා tn සමානයි 2n ධන 3 වූ සංඛ්‍යා රටාවේ ප්‍රොමිලක්කම් 1 අපිට කියනවා මුල් පද 3 ලියන්න. එතකොට සංඛ්‍යා රටාවක පළමු පදේ කියන්නේ අපි දන්නවා t1. එහෙනම් මොකද්ද මේ tn කියන තැන මෙන්න මේ tn කියන කෙනාගේ n වෙනුවට 1 આવොත් මෙයා t1 වෙනවා. n වෙනුවට 2 આવොත් මෙයා t2 වෙනවා. n වෙනුවට 3 આવොත් මෙයා t4 වෙනවා. ඔන්න ඔය විදිහට n වෙනුවට 59 આવොත් මෙයා t59 වෙනවා. ඔන්න ඔය විදිහට nට දාන අගය අනුව එයාගේ පදය කීවෙනි පදයද කියන එක තීරණය වෙනවා. එතකොට මෙයාගේ අපිට හොයන්න කියන්නේ පළවෙනි පදය ඒ කියන්නේ t1. එහෙනම් t1 සමානයි අපි ලියනවා tn සමානයි 2n ධන 3. අපි මොකද කරන්නේ? t1 හොයන්න nට 1 දානවා. එහෙනම් මෙන්න මෙයාගේ මෙතන nටත් අපි 1 දානවා. ඒ කියන්නේ 2 වැඩි කිරීම. 1 ධන 3. දෙවරක් 1 2යි 2යි 3යි උත්තරේ 5යි. ළඟට අපි හොයමු t2. t2 සමානයි 2 වැඩි කිරීම 2 ධන 3. දෙවරක් 2 4යි 4යි 3යි 7යි. ළඟට අපි හොයමු t3. ඒ කියන්නේ n සමානයි 3. 2 වැඩි කිරීම nට 3 දැම්ම ධන 3. දෙවරක් 3 6යි 6යි 3යි උත්තරේ 9යි. එතකොට ඔන්න අපි මුල් පද 3 හෙව්වා. මුල් පද 3ට අපිට ආව උත්තර මොනවද? 5. ඒ වගේම 7. ඊළඟට 9. 5 7 9. ඔන්න ඊළඟට අපිට කියනවා කවුද? 20 වන පදය සොයන්න. 20 වෙනි පදය හොයන්න අපි මොකද කරන්නේ? tn සමානයි 2n ධන 3 කියන මෙන්න මෙයාට රෝමිලක්කම් 2. මෙන්න මෙයාට nට අපි දානවා 20. එහෙනම් t20 සමානයි 2 වැඩි කිරීම 20 එකතු කිරීම 3. දෙවරක් 20 40යි 40යි 3යි 43. ඔන්න එහෙනම් අපේ උත්තරේ 43යි. ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් අපි පොඩ්ඩක් බෝඩ් එක මකාගෙන ඉමු. දැන් මේ ටික හොඳට බලා ගන්න නැත්නම් වීඩියෝ එක පොඩක් නවත්තලා මේ ටික හැදුවේ කොහොමද කියලා ආයෙ පාරක් බලන්න. තේරෙන්නේ නැත්නම් වීඩියෝ එකට ඉස්සරහට ගිහිල්ලා ආයෙ පාරක් කොහොමද මේ ටික හැදුවේ කියන එක ගැන අවබෝධයක් අරගෙන එන්න ඊළඟ ගානට යන්න කලින්. හොඳයි අපි යමු ඉස්සරහට. හොඳයි අපි බලමු ඊළඟ ගාන. තුන්වෙනි ගාන අපෙන් අහනවා 123 වන්නේ කීවෙනි පදයේද කියලා. එතකොට අපි දැන් මේ කතා කරන එක්කෙනාගේ බලන්න t1 සමානයි 5යි. t2 සමානයි 7යි.
T3 සමානයි 9යි. T20 සමානයි 43යි. මේ විදිහට අපිට ආවන එක එකක් ගියන් ටිකක්. එතකොට මෙන්න මේ වගේ දැන් අපි කිව්වොත් 43 වන්නේ කීවෙනි පදයේද කියලා එයා T20. එහෙනම් පේනවද? අපි මේ කතා කරන පොදු පදය Tn සමානයි 2n ධන 3 කියන එක්කෙනාගේ. Tn කියන්නේ 123. 43 වන්නේ කීවෙනි පදයේද කිව්වොත් එයා කවුද? T20නේ. අන්න එහෙනම් T20 කියන තැනට 43 සමාන වෙනවා. ආදේශ කරගන්න පුළුවන්. එහෙනම් Tn කියන කෙනාට අපිට මෙන්න මේ 123 ආදේශ කරන්න පුළුවන්. 123 සමානයි 2n ධන 3. අන්න එතකොට අපිට n1 n වෙනි කියන්නේ කීවෙනියද n වෙනියා අපිට n අගයක් ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය විසඳලා. කොහොමද මේ සමීකරණය විසඳන්නේ? එතකොට මෙන්න මෙතෙන්දී අපි අදහස් කරන්නේ අපිට අරමුණු වෙන්නේ n තනි කරගන්න එක, n උක්ත කරගන්න එක, n අගයක් හොයන එක. අපි මොකද කරන්නේ? 123 සමානයි 2n ධන 3. අපි දෙපසටම ඍණ 3ක් දානවා. ඇයි එහෙම දාන්නේ? මෙන්න මෙයාව අයින් කරගන්න. 123න් 3ක් අඩු වුනහම 120 සමානයි 2n. මෙයා දැන් ಗುಣ වෙලා ඉන්නේ. ಗುಣ කිරීමක තියෙන මෙන්න මේ දෙකේ ඉලක්කම අයින් කරගන්න ඕන නිසා අපි දෙපැත්තම දෙකෙන් බෙදනවා. දැන් මෙතනින් එනවා අපිට උත්තරේ n සමානයි 60යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 123 වන්නේ 60 වෙනි පදයයි. අස්සන්ට ගාන හදලා ඉවර කරන්න පුළුවන්. එහෙනම් 123 වන්නේ 60 වෙනි පදය. හොඳයි. ඔන්න ඊළඟ කාරණාවට යනකොට ගොඩක් ළමයින්ට මේ ගාන හදාගන්න කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. හිතා ගන්න බෑ. මතකෙ හිටින්නේ නැහැ. මොකද්ද කරන්න ඕන කියන දේ විතරයි දැනගන්න ඕන. ඊතරෙන් එහාට තියෙන්නේ ඔය අපි කරන සාමාන්‍ය විදිහක සරල සමීකරණ සුළු කිරීමක්. හරි. හොඳයි අපි බලමු ඊළඟ ගාන. එයා ටිකක් හැමෝටම නිතර වර්ධන නිසා මං යාව රතු පෑනෙන් හදනවා. හතරවෙනි ගානේදී අපින් අහනවා n ධන 1 වෙනි පදය n ඇසුරින් දක්වන්න. පළවෙනි පදයේ n ඇසුරින් දක්වන්න කිව්වොත් අපි nට දාන්නේ 1. පළවෙනි පදය හොයන්න කිව්වොත් අපි nට 1 දානවා. දෙවෙනි පදය හොයන්න කිව්වොත් අපි nට 2 දානවා. 3 නම් nට 3, 20 නම් nට 20. එහෙනම් n ධන 1 වෙනි පදයට නම් අපි කරන්න ඕන මෙන්න මේ tnට n වෙනුවට n ධන 1 දාන්න. එහෙනම් මෙයා tn ධන 1 වෙනි පදය. tn ධන 1 වෙනි පදය. එතකොට අපි මේ දෙක ගාව තියෙන n වෙනුවටත් මොකද්ද කරන්නේ? එයාටත් n ධන 1 දාන්න ඕන. ධන 3. අපි මෙයාව දැන් සුළු කරන්න ඕන. tn ධන 1 වෙනි පදය. මෙයාව දැන් මොකද වෙන්නේ? මේ දෙකේ ඉලක්කම මේ වරහන ඉන්න දෙන්නටම පොදුයි දරුවනේ. මෙයාව මේ දෙකෙන්ම වැඩි කරන්න ඕන. එහෙනම් මෙයා එනවා මට උත්තරේ 2යි n ධන 2 ධන 3. ඊට පුළුවන් සජාතීය පද එකතු කරන්න. n තනියම ඉදිද්දි දෙකත් එක්ක 2යි 3යි එකතු වෙලා අපිට උත්තරේ 5ක් එනවා. එහෙනම් n ධන 1 වෙනි පදය n ඇසුරින් 2යි n ධන 5. හොඳයි. මේ දේවල් වලට ඇත්තටම අවශ්‍ය වෙන්නේ අවබෝධයෙන් ගණන් හදන්න පුළුවන් කියන කාරණාව විතරයි. අංක 1 ප්‍රශ්නයක් කියවලා අවබෝධ කරගන්න කොයිතරම් දුරට පුළුවන්ද කියන කාරණාව. අනිත් එක මේ කරන සුළු කිරීම මීට කලින් එකපාරක් හරි කරලා තියෙනවද? ඒ සුළු කිරීම කරන්න අවශ්‍ය දැනුම අවබෝධය ඔයාලා ගාව තියෙනවද කියන එක. ඇත්තටම ගණන් හදන්න අවශ්‍ය වෙන්නේ අවබෝධය. තරක කරන්නත් පුළුවන් වෙන්න ඕන. හැබැයි මේ මට්ටමේදී මේ ගණන් ටික හදන්න හතන ක්‍රම ටික දැනගෙන සුළු කිරීම ටික පුළුවන් වුණා නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරි ඔන්න අපි යනවා දෙවෙනි උදාහරණය කතා කරන්න. මොකක්ද අපිට කියන්නේ ඒකෙදි? සාධාරණ පදය අපිට දීලා තියෙනවා tn සමානයි 56 ඍණ 4යි. ඔන්න දැන් ලදඩුව මෙන්න මෙතනදී කන්ෆියුස් වෙනවා. පොඩ්ඩක් පුදුම වෙනවා. මෙච්චර කල් අපි කතා කරේ tn සමානයි 4යි n ධන 1 5යි n ඍණ 3. ඔන්න ඔය වගේ වනි n මුලට ඇවිල්ලා. ප්‍රශ්නයක් නැහැ. මේ සමීකරණයෙම අපිට ලියන්න පුළුවන් 1 ධන 4යි n කියලා. මෙයාවම අපිට නැවත ලියන්න පුළුවන් ඍණ 3 ධන 5යි n කියලා. ඒ නිසා ඒ ප්‍රකාශනය දිහා බලලා ගැටලුවක් ඇති කර ගන්න ඕනේ නැහැ. නමුත් මෙතන n එක්ක ඍණ සුළු කිරීමක් වෙන නිසා නිකල සුළු කිරීම අපිට ඇත්තටම අවශ්‍ය වෙනවා.
මෙතන n එක අපිට මේ ඍණ ලකුණක් ඇවිල්ලා තියෙන නිසා අපිට නිකිල සුළු කිරීම අවශ්‍ය වෙනවා. හොඳයි අපි බලමු පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. අපිට කියනවා මුල් පද තුන ලියන්න. එතකොට tn සමානයි 56 ඍණ 4n කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දැන් දන්නවා. n එක දානවා. සමානයි 56 ඍණ 4 වැඩි කිරීම 1. 56 ඍණ 4. උත්තරේ 52. ඊට දෙවෙනි පදය. t2 සමානයි 56 ඍණ 4 වැඩි කිරීම 2. 56 ඍණ 8. එහෙනම් 6ක් 6ක් අඩුනහම 50යි 50න් දෙකක් ගියාම 48යි. ඊට t3 56 ඍණ 4 වැඩි කිරීම 3 සමානයි ඍණ 12යි 6න් දෙකක් 4යි 5න් එකක් 4. 44. ඊළඟට අපිට අහනවා දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය 12 වෙනි පදය. ඒ කියන්නේ t12 සමානයි 56 ඍණ 4 වැඩි කිරීම 12. සමානයි 56 ඍණ 48යි. 16න් 8ක් අඩු වුනහම උත්තරේ 8යි. ඊළඟට අපෙන් තුන්වෙනි ප්‍රශ්නේ ටිකක් වෙනස් විදියකට අහලා තියෙනවා. මොකද මෙම බිඳුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් වන බව පෙන්වන්න. බිඳුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් වන බව පෙන්වන්න. බලමු අපි කොහොමද ඒක කරන්න ඕනේ කියලා. එකක් තමයි දරුවනේ හොඳට මතක තියාගන්න. මම මේ කරුණාව ලියන්න. මේක තරු ලකුණක් දාලා ලියමු. එන්ට ගත හැක්කේ. මේ අපි කතා කරන n කියන කෙනාට ගන්න පුළුවන් වෙන්නේ ධන පූර්ණ සංඛ්‍යා විතරයි. ඒ කිව්වේ අපි කතා කරන්නේ n කියන්නේ පදයක්නේ. එයා පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය, 23 වෙනි පදය, 49 වෙනි පදය, 102 වෙනි පදය, 557 9 වෙනි පදය. ওই විදිහට පද තියෙනවද? අපි කොයි වෙලාවකවත් කතා කරනවද? 1යි 2න් එකේ පදය, 3.5 පදය, 49.7යි පහේ පදය, ඍණ 1 වෙනි පදය, ඍණ 5 වෙනි පදය, ඍණ 3 වෙනි පදය. මේ වගේ දේවල් කතා කරනවා. අපි කිසිම වෙලාවක මෙන්න මේ වගේ දේවල් කතා කරන්නේ නැහැ. අන්න ඒ නිසා දැන් පේනවා ඇති එන්ට භාග සංඛ්‍යා ගන්න බෑ. දශම සංඛ්‍යා ගන්න බෑ. ඒ වගේම ඍණ සංඛ්‍යා ගන්නත් බෑ. මේ ටික හැරුණාම සංඛ්‍යා පද්ධතිය අපිට ඉතුරු වෙන්නේ ධන පූර්ණ සංඛ්‍යා විතරයි. එහෙනම් අපිට මෙතෙන්දී තාර ලකුණක් දාලා ලියා ගන්න පුළුවන්. මොකද්ද? එන්ට ගත හැක්කේ ධන පූර්ණ සංඛ්‍යා පමණයි. හොඳයි. මෙන්න මේ කාරණාවත් එක්ක අපි ඉතුරු ගණන් ටික හිතද්දී අපිට මොකද්ද පේන්නේ? බිඳුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් නම් බිඳුව මේ සංඛ්‍යා රටාවේ පදයක් වෙනකොට n මොනවද? භාග දශම ඍණ උත්තර එන්න බෑ. එහෙනම් අපි කරන්න ඕන මෙන්න මේ තියෙන මම හදන්න තුන්වෙනි ගාන. මෙන්න මේ තියෙන පොදු පදය. එහෙම නැත්නම් සාධාරණ පදය. n වෙනි පදයට මේ tn ට අපි දානවා බිඳුව. එයා එතකොට හරි tn ට අගයක් තියෙන බිඳුව කියලා. අපි බලනවා 56 ඍණ 4යි. අපිට බලන්න මේ ඍණ 4යින් මේ පැත්තට ගේන්න. එතකොට එයා ධන 4යින් වෙනවා සමානයි 56යි. දෙපැත්තම 4ෙන් බෙදෙනවා. අපිට උත්තරේ එනවා මෙයයි මෙයයි කැපුණාම n සමානයි කීයද? මෙයාට 1යි 16ට 4යි. n සමානයි 14යි. එහෙනම් මොකද්ද මෙතන උත්තරේ? n ධන පූර්ණ සංඛ්‍යාවක් බැරි බිඳුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේ. ලස්සනට වාක්‍යයක් ලියලා ගාන ඉවර කරමු. එහෙනම් දැන් ඔන්න මම හදන්න ඕනෙත් නැහැ 18 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවන බව පෙන්වන්න කරන්න තියෙන්නේ මේ කාරණාවමයි. එහෙනම් මෙයා නොවෙනම නම් මොකද වෙන්නේ? මෙයාට ඒවි භාගාගයක්. එහෙම නැත්නම් දශම අගයක්. එහෙමත් නැත්නම් ඒයි ඍණ අගයක්. බලමු. හදලම බලමු මොකද වෙන්නේ කියලා. 4 වෙනි ගාන.
එහෙනම් අපි කරන්නේ tn සමානයි 56 ඍණ 4n කියලා ලිව්වා. tn ට 18 ආදේශ කරා සමානයි 56 ඍණ 4n. ඍණ 4n මෙහෙට එනකොට ධන 4n වෙනවා. ධන 18 සමානයි 56. ධන 18 මෙහෙට එනකොට ඍණ 18ක් වෙනවා. මෙයා නැති වෙලා යනවා. 4n සමානයි 16න් 8ක් 8යි. මෙතන තියෙන්නේ 4. 4න් එකක් 3යි. 38යි. දැන් අපි දන්නවා 38 4න් හරියටම බෙදෙන්නේ නැහැ කියලා. එහෙනම් දෙපැත්තම 4න් බෙදුවා n සමානයි 36ට 9යි. 4න් 2යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් n භාග සංඛ්‍යාවක් නිසා. එහෙම නැත්නම් ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා. මේ ඇලීරෙන් කියන්නේ ඒ කියන්නේ මේක නැත්තම් අනිත් එක ලියන්න. දෙකම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. n ධන පූර්ණ සංඛ්‍යාවක්. මෙතෙන්දි ධන ලියුවේ නැති වුණත් කමන්නේ. පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා 18 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. හොඳයි. දැන් මෙන්න මේ ගණන් ටික පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. නැත්තම් මොකද කරන්න ඕන? දැන් මේ තරම් සරල දේවල් කියලා දෙනකොට එකක් වීඩියෝ එක නැවත නැවත බලන්න. අනිත් එක වීඩියෝ එක නවත්තලා කියලා දීපු දෙයක් තේරුම් නැත්තම් ආයෙ බලන්න. ඒත් තේරුම් නැත්තම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මෙන්න මෙතන තේරුම් නැහැ මේක මීට වැඩිය පොඩ්ඩක් විස්තර කරලා දෙන්න බැරිද ටීචර් කියලා. ඒතර මෙන්න මේ විදිහට දැන් ඉගෙන ගන්න හොඳ chance එකක් තියෙනවා. අවස්ථා තියෙනකොට ඒ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න. ඉතුරුනේ නිකන් නාස්ති කරන්නේ නැතුව අපතේ යවන්න නැතුව දේවල් ඒ chance එක ගන්න, ඒ අවස්ථාව ගන්න අරගෙන හොඳට ඉගෙන ගන්න. ඒකනේ කරන්න තියෙන්නේ. හරි අපි ඔය පාඩම ඉස්සරහට ඊළඟට අපි කතා කරනවා සංඛ්‍යා රටාවක සාධාරණ පදය tn සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. අපි මේ පාඩමේ මේ කොටස වීඩියෝ එකේ ඉතුරු කොටසදී කතා කරනවා. එතකොට මම මේක සංඛ්‍යා රටා part 1 කියලා දාන්න 9 ශ්‍රේණිය. සංඛ්‍යා රටා part 2 මතක ඇතුව බලන්න. එතකොට මේ මෙතන එහාට පාඩමේ ඉතුරු තියරි සිද්ධාන්ත කාරණා ටික වගේම ගැටලු හදන විදිය අපි සාකච්ඡා කරනවා. ඊළඟ වීඩියෝ එක මතක් කරලා බලන්න.